ඔන්න ඉතින් අපේ ට්‍රිප් එකේ ඉලෙක්ට්‍රික් බයික් ටුවර් එකේ දවස් 7 ටුවර් එකේ අද තුන්වෙනි දවස. අද තුන්වෙනි දවසේ ඉතින් අපි ප්ලෑන් කරේ මම මුලින් ඉඳන්ම ප්ලෑන් කරලා තිබුණේ මඩොල් සීම පතනට යන්න. මොකද අපි එතනට කලින් වාර 3ක් ගිහිල්ලා තිබුණත් එතන තිබිච්ච ලස්සන දිට්ටුව වලින් පස්සේ මොනවා හරි වෙනස් වෙලාද සහ කාලයකට පස්සේ ගියෙත් නැති නිසා ඔන්න ප්ලෑන් කරා අපිට සාමාන්‍යයෙන් ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 35ක් විතර තිබුණා. අපේ යාළුවගේ ගෙදර ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 36 ගාණක් තිබුණා. ඉතින් ඔන්න අපි 4 දෙනා මෙන්න මේ විදිහට යනවා. මේ පාරවල් හරිම ලස්සනයි. ඒ වගේම මේ පාරේ තව එකක් කියන්න ඕන මඩොල් සීමට යන පාරවල් දෙකක් තියෙනවා පස්සෙන් ඉඳලා. එකක් ලුණුගල පැත්තෙන් පොලිසිය ඇතුලෙන් පාරෙන් ගිහිල්ලා යන්නත් පුළුවන්. ඊට අමතරව පස්සර ටවුන් එකෙන්ම තියෙනවා ඇතුළට යන්න පාරක්. ටවුන් එක පහු වෙනවත් එක්කම වමට තියෙනවා පාරක් මඩොල් සීම පාර කියලා. අන්න ඒ පාරෙත් යන්න පුළුවන්. මේ මග යන පාරේ තියෙනවා මෙන්න මේ වගේ හිඩන් පොන්ඩ් එකක්. මෙතන මේ දවස්වල ගොඩක් පාය නිසා වතුර අඩු වෙලා එතන තිබිච්ච ලස්සන ටිකක් අඩු වෙලා තිබුණා. ඉතින් අපි පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා එතන ලස්සනද කියලා. ලොකු ලස්සනක් එදා තිබුණ නැහැ. හැබැයි මේ මෙතන පාරයි නිමයි තියෙන්නේ. ගොඩක් අය මෙතනට දන්නේ නැහැ. මේ පලාතයයි විතරයි දන්නේ. ඉතින් ඔන්න මේ නංගිත් මගේ බයිසිකලයට මාරුණා. මොකද එයා මීට කලින් කිසිම දවසකට මේ ඉලෙක්ට්‍රික් බයික් එකක ගිහිල්ලා නැහැ කිව්වා. කිසිම ගමනක් එක්ස්පීරියන්ස් කරලා තිබුණේ නැහැ. ඒ ආසාවටත් එක්ක එයා මගේ බයිසිකලයට ආවා. ඉතින් මේ පාරවල් වල යනකොට ඔයගලන්ට පේනවා ඇති මේ රෝඩ් කන්ඩිෂන් එක හොඳ නැහැ. සාමාන්‍යයෙන් පාරවල් ඔක්කොම හොඳ නැහැ. තනිකර කඳුම තමයි තියෙන්නේ. ඉතින් මේ පැතිවල සාමාන්‍යයෙන් ගෙවල් වුණත් බොහොම අඩුයි. වතු නිවාස වුණත් බොහොම සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මඩොල් සීම ටවුන් එක වුණත් සීමිත අවශ්‍යතාවයන් සපුරා ගන්න විදිහට තමයි තිබුණේ. ගොඩාක් ලොකු කඩාරෝමව තිබුණේ නැහැ. සාමාන්‍ය වතුකරේ ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සපයා ගන්න වගේ තමයි හදලා තිබුණේ. ඉතින් මේ ඔයගලන්ට පේනවා ඇති තනින් තනින් පාරට පස් කඳු එහෙම කඩා වැටලා තිනවා මේ දිට්ටුව වලින් වෙච්ච හානිය. ඉතින් මොනවා වුණත් දිට්ටුව වලින් කොච්චර හානි වුණත් මඩොල් සීමට යන පාර කිසිම කරදරයක් නැතුව යන්න පුළුවන් තත්වයට හදලා තිබුණා. ඉතින් මේ ඈතින් පේන කඳු ඒවැ ලස්සන නම් තාමත් ඒ විදිහටම තිබුණා. ඔයගලන්ට පේනවා ඇති මේ දෙපැත්තේ පාරවල් වල හැම තැනම පස් කඳු ගොඩ ගහලා තිනවා. මේ ඔක්කොම පාරට වැටිච්ච පස් කඳු තමයි දෙපැත්තට කරලා හදලා තිබුණේ. හැබැයි පාරවල් වලට ලොකු හානියක් වෙලා තිබුණේ නැහැ. සමහර තැන් වලට නම් ලොකු හානි වෙලා තිබුණා. මේ ඈතින් පේන්නේ ලොකුවට නායකීය තැනක්. ඉතින් අපි පාර අපි එතනින් යන්න තිබුණා අපිට. ඉතින් මේ තියෙන එතනින් යනකොට ඉතින් මේ පල්ලෙහාට වෙනකම්ම මේ උඩ ඉඳලා නායෑම සිද්ධ වෙලා තිබුණා ලොකු ප්‍රමාණයක්. ඉතින් දැක්කහමත් බය හිතෙන තරමට. ඉතින් ඉරෝෂන් මල්ලික් කිව්වේ මේ පල්ලෙහා තියෙන ගෙවල් එහෙම තිබිලා තියෙනවා. ඒවා අයින් කරලාලු දැන් තියෙන්නේ. ඉතින් මේ මෙතනින් උඩහට යන්න තමයි තියෙන්නේ පාර. පුංචි ලෝකාන්තයට මිනි වර්ල්ඩ් සෙන්ටර් එකට. ඉතින් අපි ඒ පාරෙන් ගියා. ඒ පාර සාමාන්‍යයෙන් එතන ඉඳලුත් සෑහෙන දුරක් යන්න තිබුණා අපිට. ඉතින් මේ පාරවල් වල අපි යද්දී අපිට පේන ඒ දර්ශනය ඉතාමත්ම කියන්න බැරි තරම් ලස්සනයි. ඉතින් අපි බලමු. ඊට පස්සේ මේ තියෙන්නේ මෙතන හන්දිය. අර මම කිව්වේ මඩොල් සීමට එන පාරවල් දෙකක් තියෙනවා කියලා. එකක් ලුණුගල පොලිසියෙන් අනිත් එක මඩොල් සීම ඒ කියන්නේ පස්සර ටවුන් එකෙන් එන පාර. ඒ පාරවල් දෙකම මුණ ගැහෙන්නේ ඔතනින්. ඔතන කෑම කඩේකුත් තියෙනවා ස්පයිසි චේන්ජ් කියලා. ඔතනින් අපි ආපු කලින් හැම වතාවකම කෑවා. අර ඇතින් යනවා පේන්නේ අපේ අනිත් බයික් එක. ඉතින් පේනවා ඇතිනේ මේ පාරවල් කොච්චර කඳු පල්ලම් බෑවුම් එක්ක තියෙන පාරවල්ද කියලා. ඉතින් ඔයාලත් මඩොල් සීමට යන පාරේ යනවා නම් ගොඩාක් සේෆ්ටි පැත්ත හිතලා ගොඩක් බොහොම පරිස්සමින් යන්න. ඉතින් කාර් වගේ වාහනවල යනවා නම් කාර් වෑන් වගේ යනවා නම් ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. මොකද මේ පාර වාහන දෙකක්ෙන් මාරු වෙන්න හරි අමාරුයි. බලන්නකො මෙන්න මේ හරිය තියෙන වීව් එක කොච්චර ලස්සනද කියලා. ඇත්තටම මානම ලස්සන වීව් එකක් මේ හරිය තියෙන්නේ. වව් මාරම ලස්සනයි නේද මේ හරිය වීව් එක. ඔය කඳු එතනින් ගියාම ලස්සන කොළපාට පරිසරය මේ ඇත්තටම මාව පිස්සු වටනවා. මාව විතරක් නෙමෙයි
අපේ යාළුවෝ 4 දෙනාම, ඒ කියන්නේ මමත් එක්කම අපි 4 දෙනාම පිස්සු වටන පාරවල්. ඉතින් මෙන්න මේ මෙතනින් තමයි සාමාන්‍යයෙන් මඩොල්සිමට යන්න තියෙන්නේ. ඉස්සර මෙතන අපි පාරේ තමයි බයික් එහෙම දාලා ගියේ. හැබැයි දැන් පස්සේ එහෙම දාලා තලලා පොඩ්ඩක් යන්න පුළුවන් මට්ටමට හදලා තියෙනවා. ඉස්සර නම් සාමාන්‍යයෙන් බයික් එකක්වත් හරිම අමාරුයි මෙතනින් යන්න. ඉතින් දැන් ඔයාලට පුළුවන් බයික් 3 wheel වලට කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න. හැබැයි මෙතන වත්තේ වාහන නම් යනවා ඕන තරම්. ඉතින් ඕගොල්ලෝ කා එකක් වගේ දානවා නම් මේ පාරේ පොඩ්ඩක් පරිස්සමෙන් යන්න. මොකද යට එහෙම වදින්න පුළුවන්. ඕගොල්ලෙන් මං ගන්න. අනිත් එක ඉස්සර වගේ නෙමෙයි දැන් මෙතන. ඉස්සර මෙතන කවුරුත්ම හිටියේ නෑ. මම මේ කියන්නේ මීට අවුරුදු 3කට 4කට විතර කලින්. දැන් මෙතන ටිකට් කවුන්ට් එකක් තියෙනවා. මෙතන ආරක්ෂිත වැටවල් එහෙම ගහලා තියෙනවා. එන කට්ටියන්ට සාමාන්‍යයෙන් වාඩි වෙලා ඉන්න බංකු, වොෂ්රූම් ඒ ඔක්කොම හදලා තියෙනවා. අපිත් අපේ විස්තර එහෙම ඔක්කොම ගත්තා. ඒ ටික එක්කෙනෙක්ගේ විස්තර ඔක්කොම අරගෙන ටික සඳහන් කරගෙන ඒගොල්ලෝ අපිට ටිකට්ස් දුන්නා. සාමාන්‍ය පොඩි ගාණක් උනේ. එක්කෙනෙක්ට සාමාන්‍ය රුපියල් 50ක් වගේ පොඩි ගාණක්. හැබැයි මොන වුණත් එහෙම හරි කරන එක හොඳයි. මොකද නැත්තම් මේ තැන්වල එන කට්ටිය කුණු දාලා අපවිත්‍ර කරලා කිසිදු පරිපාලනයක් නැතුව තියෙනට වඩා ඔහොම තියෙන එක හොඳයි. මේ තියෙන මෙතන තියෙන ලෝකාන්තය view එක බලන්නකො මෙතන කොච්චර ලස්සනද. ඔයගලන්ට පේනවද පල්ලෙහා කන්දක් නාය ගිහිලා තියෙනවා. ඉතින් මෙතන ඉස්සර අපි එනකොට මේ ආරක්ෂිත වැටවල් මුකුත් තිබුණේ නැහැ. මෙතන අර සිරස ටීවී එකේ කෙනෙක් නැති වෙලා තිබුණ වැටිලා. ඉතින් ඊට පස්සේ තමයි ওই ටික කරලා තිබුණේ මීගහ කිව්ල ප්‍රාදේශීය සභාවෙන් සහ ඒ ආයතන එකතු වෙලා. ඉතින් මෙන්න මේ වගේ තමයි මෙතන view එක තියෙන්නේ. අපි යන වෙලාවේ නම් මාරම අවුව රස්නයක් තිබුණා. හැබැයි දෙයක් කියන්න ඕන මෙහි දාඩිය නම් අපිට දැම්මේ නැහැ. මේ කොච්චර අවුව තිබුණත් කොච්චර මේ විදිහට පායලා තිබුණත් අපිට දාඩිය දැම්මේ නැහැ. අපි මෙතන වාඩි වෙලා ඉඳලා පොඩ්ඩක් රිලැක්ස් එකේ මෙන්න මේ විදිහට හිටියා. ඔයාලා බලන්නකෝ මේ view එකත් එක්ක එන ෆීලින් එක ඔයාලට කොහොමද දැනෙන්නේ කියලා. ඔන්න අපි අතන බංකුවල වාඩිලා හිටියට පස්සේ චුට්ට වෙලාවක් ඉඳලා අපි ගියා මෙතන කෑම්පින් එහෙමත් කරන්න පුළුවන් තැනක්. මෙතන කෑම්පින් කරන තැන මෙතන view point එකට මෙතන ඉඳලා බැලුවාම ඈතින් පේනවා රත් කැලේ පතනට එහෙම යන පාරවල් ඔක්කොම. මෙතන view එකක් මාරම ලස්සනයි. හැබැයි මෙතන ෆොටෝ එකක්වත් ගහන්න බැරි තරම් ලොකු අවුවක් තිබුණා. ඉතින් මම විතර ඇත්තටම ෆොටෝස් එහෙමත් ගත්තේ. අපේ යාළුවෝ කවුරුත් ෆොටෝස් ගත්තෙත් නැහැ. ඉතින් අපි එතන ඇත්තටම සාමාන්‍ය විනාඩි 45ක් විතර හිටිය සම්පූර්ණ වෙලාව. ඉඳලා අපි ආයි පිටත් වෙන්න පටන් ගත්තා. අපි එද්දි ආවේ ගිය පාරෙන් නෙවෙයි. මම අර මුලින්ම කිව්වනේ ඔයගලන්ට මඩොල්සිමට යන පාරවල් දෙකක් තියෙනවා කියලා. ඉතින් අපි එද්දි ආවේ ලුණුගල පොලිසිය පැත්තෙන් එන පාරේ. ඉතින් මේ පාර ගොඩක් පල්ලම් තියෙන පාරක්. ඔයාලට පේනවා ඇති ටර්පන්ටයින් ගස් එක්ක තියෙන පල්ලම් ගොඩාක් තියෙන පාරක්. ඉතින් මේ පාරේ අපි යද්දි ගියේ නැහැ. රෝඩ් කන්ඩිෂන් එක නම් ලොකු ප්‍රශ්නයක් තිබුණ නැහැ. ලොකු වලගොඩලි තිබුණේ නැහැ. නමුත් කාපට් එකක් තරම් හොඳට තිබුණේ නැහැ පාර. නමුත් ගොඩාක් පල්ලම් තිබුණා. මේ පේනවා ඇතිනේ. ලොකු පල්ලම් තිබුණා මේ පාරවල් වල. බස් එහෙමත් යනවා. ඉතින් ඔයාලා යනවනම් හරිම පරිස්සමෙන් යන්න මේ පාරවල් වල. ගොඩක් පරිස්සමෙන් යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද ගොඩක් ස්පීඩ් එහෙම නම් යන්න එපා. මේ තියෙන්නේ ලුණුගල පොලිසිය. මෙතනට තමයි ඔය පාරෙන් ආවම වැටෙන්නේ. ඉතින් මෙතන ඉඳලා සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට තැන හොයාගෙන යන්න පුළුවන්. මේ හරිය බෝඩ් එහෙමත් දාලා තිනවා මඩොල්සිමට තියෙන දුර ප්‍රමාණය එහෙම. ඉතින් අපි ඇත්තටම ගියා කඩේකින් කන්නේ. ඒ කඩේ කෑම ඒ වෙලාවේ තිබුණ නැහැ. මොකද අපි අද්දිත් මෙතනට හවස 3:00 අතර කාලයක් වුණා. ඉතින් අපි ආයෙත් තීරණය කරා අපි කමන්නේ අපි පස්සර වෙනද නිතරම කන කඩෙම්ම කනවා කියලා අපි ආයෙත් පස්සර පැත්තට යන්න පිටත් වුණා. මීදුම්පිටියේදී මීදුම්පිටියේ ටී ෆැක්ටරි එකේ අවුට්ලට් එකක් තිබ්බා. එතනට ගිහිල්ලා අපි තේකොළ ගත්තා. මොකද මෙතන එහෙම හොඳ ක්වොලිටි තේකොළ තියෙනවායි කියලා අපේ යාළුවා කිව්වා. ඉතින් අපි ඒවත් අරගෙන අපේ පස්සර පැත්තට එන්න පටන් ගත්තා. අන්තිමට අපි කෑවේ අපි හැමදාමත් කන කඩෙන්. ඉතින් මෙතනින් අපි අපේ ටේස්ට් එකට අපිට ගන්න පුළුවන්. ඉතින් අපි කෑමත් කාලා අපි ආයෙත් යාළුවාගේ ගෙදරට පිටත් වුණා. මොකද දැන් සාමාන්‍යයෙන් ටිකක් හවස් වෙලා. ඉතින් අපි එදා හවස තීරණය කරා ගෙවල් කිට්ටුව තියෙන නාන තැනකින් නානවයි කියලා. ඉතින් අද දවසේ vlog එක මෙච්චරයි. ඉතින්
වීඩියෝ එක බලපු හැමෝටම තෑන්ක්ස්. අපිව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.